හරි ඉතින් කොහොමද කට්ටියට ඕගොල්ලන්ට මතක ඇති මීට කලින් වීඩියෝ එකක් දැම්මා $14ක් ඩිපොසිට් කරලා අපි account එකක් පටන් ගත්තා. එතකොට ඒ account එක තමයි මේ දැන් දවස් කිහිපයක් ඇතුළත $54කට අප් කරලා තින්නේ. මේක ඇත්තටම ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. මොකද ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ ඒ ප්ලෑන් එකට වඩා ටිකක් එයාලට පහසු ප්ලෑන් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ දවසේ ටාගට් එක අපි දුන්නේ ට්‍රේඩ්ස් කවුන්ට් එකකට. එහෙම නැතුව amount එකක් ටාගට් එකකට දීලා පුළුවන් නම් ප්ලෑන් එක හදලා දෙන්න කිව්වා. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ ප්ලෑන් එක අපි මේක දැන් යාලා ඉල්ලපු දවසේ වෙද්දි තිබ්බ බැලන්ස් එකට තමයි හැදුවේ. එතකොට අපේ බැලන්ස් එකේ කැපිටල් එක තිබ්බේ $40. මේ $40 දවස් 30කට තමයි ප්ලෑන් එක දුන්නේ. $40 $634කට හරවන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි ඩිපොසිට් කරේ $14ක් ඩිපොසිට් කරේ. කියන්නේ 310න් ගත්තොත් 4300. එතකොට අපේ දවස් 30ක මාසික ප්‍රොෆිට් එක අපි ගත්තොත් රුපියල් 1,90,000ක්. කියන්නේ ලක්ෂ 2කට වගේ ආසන්න මුදලක්. හරිද? එතකොට අපි දැන් මේකේ දවස් 3ක් කම්ප්ලීට් කරලා තියෙනවා. හරිද? දවස් 3ක් කම්ප්ලීට් කරලා තියෙනවා. 40න් පටන් අරගෙන අපි දැන් 53 වෙනකන් account එක grow කරගෙන තියෙනවා. එතකොට අපේ අද දවස් ටාගට් එක තියෙන්නේ $5.732ක්. ඒ කියන්නේ මේ 53 account එක 58.56ක් කරන්න. එහෙනම් අපි බලමු lost වෙයිද වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. මම මුලින්ම charts ටික පොඩ්ඩක් බලාගෙන යන්නම්. $1කින් තමයි trade එක ගන්නෙ. දැනට 1 minute දාලා තියෙන්නේ. වෙනස් කරන්න ඕන වුණොත් වෙනස් කරමු. මෙතනින් trade එකක් ගන්න හරි මම මෙතෙන් ට්‍රේඩ් එකක් ගන්නවා. එක 1 minute වැටුනේ මේ දන 2 minute වගේ දාන්න තිබුණා හොඳයි. හරි අපි දැන් තා chart stick කර මාරුවලා බලමු. chart ගොඩක් close වෙලා තියෙන්නේ. මේ trade එක loss side එකයි වෙයි අපි බලමු මේක cover කරගන්න පුළුවන් වෙයි අපිට. දැන් මෙන්න මේ fee එක තමයි මේ ටික අදින්නේ. fee point එක නිකන් ඉඳලා 3 minute 4 minute වලින් ගමු trade එකක්. 5 minute වලින් ගමු අර loss එකත් recover වෙන්න. හරි $3ක් දාලා entry එක ගත්තා. හරි ඒක මම කියන්න ඕනේ දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි money management plan එකක් තිබ්බට ඔයාලට capital එකක් තිබ්බට trade කරන්න strategy එකක් නැහැ. හරිද? එතකොට ඒකට විසඳුමක් තමයි අපි ඔයගොල්ලන්ට තියලා තියෙන්නේ. අපි strategy එකක් ගෙනල්ලා තියෙනවා video series එකක් විදිහට. ඒක ඔයාලට කැමති නම් buy කරන්න පුළුවන් පොඩි payment එකක් ගන්නවා ඒකට. ඒක buy කරලා ඔයාලටත් පොඩි capital එකක් up කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ වගේම අපේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ගිහලා බලන්න. එතන වීඩියෝස් තියෙනවා forex trade කරන්න කැමති කට්ටියට නොමිලේ $100කුත් හම්බෙලා. يعني free $100ක් ඒ කියන්නේ නිකන් හිතන free $100ක් දෙන්නේ නැහැ. ඔයාලට challenge එකක් තියෙනවා ඒක complete කරලා free $100කුත් ගන්න අපේ course එකට free සම්බන්ධ වෙලා forex trading start කරන්න පුළුවන්.
හරි ඒ ට්‍රේඩ් එක නම් ප්‍රොෆිට් සයිඩ් යන්නේ මට මෙතන වෙච්ච දේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතන උනේ මෙහෙම දෙයක් ගයිස්. ඔයාලට පේනවා ඇති මාකට් එකේ අපි vertical line එකක් දාගමු. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මාකට් එක ඉස්සරහට බැලුවම මෙතන තියෙනවා හයි එකක් තියෙනවා. හරිද? මෙතන හයි එකක් තියෙනවා. එතකොට මේ හයි එකේ මේ ලෝ එක හැදිලා තියෙනවා. හරිද? මේ ලෝ එක මේ හයි එක මේ ලෝ එකට හේතු වෙච්ච හයි එක මේක. හරිද? ඊට පස්සේ මේ හයි එකට හේතු වෙච්ච ලෝ එක මේක. හරිද? එතකොට මෙන්න මේ වේව් එක මෙතනින් සම්පූර්ණයෙන්ම බ්‍රේක් කරලා තියෙනවා. හරිද? මේ වේග සම්පූර්ණයෙන්ම බ්‍රේක් කරලා තියෙනවා. මේක බ්‍රේක් කරද්දී ඔයාලට පේනවා මෙතන උඩ FVG එකක් ඉතුරු කරලා තියෙනවා. හරිද? උඩ FVG එකක් ඉතුරු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ FVG එක අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. දැන් මෙතන වෙච්ච දේ සරලව කිව්වොත් අන්න ඒක තමයි වුනේ. මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා ආයෙ උඩට ආවේ මේ FVG එක ෆිල් කරන්න. එතකොට ඒ FVG එක ෆිල් කරන්න යන සයිකල් එකේ තව ගොඩක් ಜಾති වෙලා තියෙනවා. අපි මුලින්ම අපේ මේන් FVG එක මෙතන බේස් ස්ටාර්ට් කරගමු. මේ තියෙන්නේ මාකට් එකේ මේ buy movement එකට හේතු වෙච්ච ප්‍රධාන FVG එක. හරිද? ඒතොර මෙච්චර සෙල් වෙච්ච මාකට් එක ගියේ මේ FVG එක ෆිල් කරන්න. හරිද? මේ FVG එක ෆිල් කරලා යාට යන්න ආයෙ movement එකක් තියෙන්න ඕනේ. අපි මේ movement එක බැලුවොත් එහෙම ඔයාලට පේනවා මෙතන FVG එකක් තියෙනවා. මෙතන FVG එකක් තියෙනවා. හරිද? අපේ ටයිම් එක අපි දැම්ම වැඩි සමහර ලොස් වෙයිද දන්නේ නැහැ බලමු. මෙතන FVG එකක් තියෙනවා. හරිද? එතකොට මාකට් එක උනේ දැන් මේ FVG එකේ වැදිලා යාට ආය යන්න දණක් තියෙන්න ඕනේ. එයා කරේ යාට පල්ලෙහා තියෙන FVGs ෆිල් කරන්න ආපු එක. ඔයාලා හොඳට බැලුවොත් මේ FVG එක ෆිල්ඩ් එකක් කියලා හිතුවොත් ඔයාලා මේ කැන්ඩලෙන් ෆිල් කරලා කියලා හිතුවොත් එහෙම නැහැ. මේ වික් එක මේකේ ටච් වෙලා නැහැ. හරි. ඊට පස්සේ දැන් මෙතනත් උනේ සරලව ඒක. මෙතනත් උනේ සරලව ඒක. මේ FVG එක ෆිල් කරන්න තමයි මාකට් එක මෙතනත් පල්ලෙහාට ආවේ. හරි. දැන් ආයේ මෙතන මාකට් එක පොඩි දඟලිල්ලක් වෙනවා. බලමු අපේ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. මේ පොයින්ට් එක ටිකක් වීක් පොයින්ට් එකක් වෙයි කියලා මට හිතෙනවා ඉස්සරහට. බලමු තව තප්පර කිහිපයක් තියෙනවා. අද අපි ටාගට් එකේ තියෙන $58යි 756කට යන්න. සත ගානම වැඩි ගණන් ගන්න අපේ ඩොලර් කවුන්ටර් ගියොත් හරි. හරි. ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරා අපි දැන් $55යි 726කට කවුන්ට් එක ග්‍රෝ කරගත්තා. හරි. අපි ඊළඟ chart එකට ගිහිල්ලා බලමු. මාකට ගොඩක් ක්ලෝස් කියන්නේ මේ chart එක යලා දෙන්නේ. මේ වගේ තැන්වල නම් මාකට ට්‍රේඩ් වෙන්න යන්න එපා. ඒක ඔයාලගේ account එකට එච්චර safe නෑ. ඒ වගේම අපි personal signal දෙන service එකක් කරගෙන යනවා. ඒ කියන්නේ ඔයාලට personal message එකක් දාලා අර group එකක් වශයෙන් නෙවෙයි ඔයාලට free time එකක් කරගෙන personal message එකක් දාලා අපේ trades එක එකතු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් කිසිම trade එකක් අපිට උනත් 100% sure කරන්න බෑ. එතකොට ඔයාලා අපි signals දෙනවා කියලා එහෙම ඔයාලගේ මුළු capital එකම loss කරගෙන ඒ කියන්නේ capital එකම risk කරලා loss කරගන්න යන්න එපා. මොන strategy කියන ගත්තත් management එක තමයි ප්‍රධානම දේ වෙන්නේ. market හොඳ market එකක් බැලුවේ කෝප් එක ඇවිල්ලා තියෙනවා. කෝප් එකේ බයි එකක් ගන්න පුළුවන්. හැබැයි පොඩි රිස්ක් එකක් තියෙනවා. මෙතන FVG එකක් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ සමහරට ඒක ෆිල් කරන්න එන්න උනක් කවන්න එක.
එකේ ටාගට් එක උනේ මෙතන මේ ෆිජි ආවොත් අපි ආයේ ඩබල් කරලා amount එක දාලා ගමු. එතන rectangle නෝකට එන්න ඉඩ තියෙනවා. අපේ ටාගට් එක ගත්ත හින්දා ආයේ හැරෙයිද දන්නේ නැහැ. මෙන්න මේ ලයින් එක පොඩි ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. මං කිව්වේ මාකට් එක එනවා බොක්ස් එකට. අපි ගත්තේ මෙන්න මේකට. එන්ට්‍රි එක ගත්තේ මෙන්න මේක හින්දා. හරි මම මෙතනින් ගන්නවා 2 minutes දාලා අප් එකක්. මෙන්න මේ හයි එක තමයි මම ටාගට් කරේ. හයි එකේ liquidity fill කරා. ඒ කියන්නේ 1 minute ඇතුළත ඒ candle එක fill කරගෙන ආවා. කයි උනේ මම කිව්ව විදිහට box එකට ආවා. box එක කියන්නේ මේ FG එකට ආවේ. බලමු. සමහරවිට මේකත් fill කරගෙන ආයේ මේ loss වලට යන්න තියලා තියෙනවා. මොකද මෙතන ලොකු liquidity ප්‍රමාණයක් මෙතනදී අරගෙන තියෙනවා. ස්විම්ස් ටික බලමු. ගොඩක් දුරට යා මේ ගත්ත ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න නම් සාමාන්‍යයෙන් මේ ඒරියා එකට වයි යන්න ඕනේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. දැනට නම් ෆ්‍රී සයිඩ් එකේ තියෙන්නේ. එක තැන දගලනවා. තව තප්පර 15ක් වගේ තියෙනවා. හරි ඒතකොට ඒ ට්‍රේඩ් එකත් සාර්ථකව වින් කරගත්තා. 57යි 726. තව ඩොලර් එකක් මදි අපිට ටාගට් එක කම්ප්ලීට් කරගන්න. අපි බලමු. එහෙම ඩොලර් එකක් මදි කියලා වාලා හදිස්සි වෙලා ඩොලර් 4-5ක් වගේ කියලා වැඩික් වෙන්නේ නැහැ. අර ඩොලර් එකත් වටිනවා හින්දා ඒකත් පරිස්සමෙන් හොයන්න පුරුදු වෙන්න. තනින් සෙල් එන්ට්‍රි එකක් ගන්නවා. මගේ එම් ලෙවල් එක වෙන්නේ මෙන්න මේ ලෙවල් එක. මේ ලෙවල් එකට ඇයි කියලා තමයි මම එම් කරන් ඉන්නේ. දැක්ක නේද? කොහොමද? මාකට් එක හරියට රීඩ් කරගත්තොත් මේවා ඉතින් මැජික් නෙවෙයි. හරිද? හරි concept එක follow කරලා හරියට රීඩ් කරගත්තොත් මේවා මැජික් නෙවෙයි. ඒ ඔයාලට බැරි නෑ. තනියම ඕන කෙනෙක්ට පුළුවන්. තනියම මම කියන්නේ කෝස් කරන්න ඕන නම එහෙම කරන්නේ. අපිත් කෝස් එකක් නෙවෙයි කරන්නේ. අපි ඉවෙන්ට් එකක් කරන්නේ. ඔයාලට කැමති කට්ටියට ජොයින් වෙන්න උලම් පොඩි පේමන්ට් එකක් කරගෙන අපි ඒක කරන්නේ. වීඩියෝ කෝස් එක. කැමති කට්ටියට ඒකට ජොයින් වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ ට්‍රේඩ් එකත් ඔන්න ඔය විදිහට ප්‍රොෆිට් කරා. එතකොට අපේ බැලන්ස් එක ඩොලර් 59ක් වැඩි ප්‍රත් එක්ක ගහලා ඩොලර් 59ක් වෙනවා. එතකොට අද අපේ ටාගට් එකත් හරි. ඔන්න ඩොලර් 58 ටාගට් එකත් හරි. එතකොට අපිට ඊළඟ දවස්වල මොකක් වෙයිද කියලා බලමු. මේ හැම දවසකම නම් වීඩියෝ ගේන්න බෑ. සාමාන්‍යයෙන් දවස් 2-3කට සැරයක් වීඩියෝ ගේන්න.
මොකද මේ account එක විතරක් නෙවෙයි මමත් personal trade කරනවා. ඒ වගේ මට තව business එකක් තියෙනවා. එතකොට මේක දිගටම continue කරලා මම try එකක් දෙන්නම්. නැතත් ඔයාලා අනිවාර්යෙන් serious එක එන්න වෙනකන් ගේනවා. හරි එහෙනම් channel එක subscribe කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මට message එකක් දාන්න. අනිත් අපේ විස්තර වලට ඔයාලට join වෙන්න ඕන නම් පල්ලෙහා links දාලා තියෙනවා Telegram group වල join වෙන්න. එහෙනම් හැමෝටම good luck.